දැන් ඇහුණ නේද අර සද්දේ? සමහර විට ඒ ආපු SMS එක නිසා ඊළඟ විනාඩි 5 ඇතුළත ඔයා අවුරුදු ගාණක් මහන්සි වෙලා හම්බ කරපු මුළු සල්ලි ටිකම නැති වෙන්න පුළුවන් බව ඔයා දන්නවද? මේක මම නිකන් කියන කතාවක් නෙවෙයි. ගිය මාසේ විතරක් ලංකාවේ මිනිස්සු කෝටි ගාණක් ස්කැමර්ස්ලට පූජා කරලා ඉවරයි. බැංකුවේ සල්ලි ටික ගියාට පස්සේ පොලිසියේ පැමිණිලි දාලා වැඩක් නැහැ යාළුවනේ. ගිය දේ ගියාමයි. හැබැයි ඔයාට මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවොත් ඔයාට පුළුවන් මේ උගුලෙන් බේරෙන්න. හිතන්න ඔයාට මැසේජ් එකක් එනවා ඔයාගේ පාර්සල් එකක් පෝස්ට් එකේ හිර වෙලා රුපියල් 300ක් ගෙවලා බේරගන්න කියලා. ගාණ පොඩි නිසා අපි ටක් ගාලා ඒ ලින්ක් එක ක්ලික් කරනවා. අන්න එතනයි අපි අහුවෙන්නේ. ඒ වෙබ් එක බලද්දී හරියටම අපේ බැංකුවේ වෙබ් එක වගේමයි. පාට, ලෝගෝ ඔක්කොම එකයි. හැබැයි ඒක ඩිජිටල් වෙස් මුහුණක් විතරයි. ඔයා ඒකේ කාඩ් විස්තර ගහන පරක්කුවට අර පෙත්තේ ඉන්න හොරා ඔයාගේ ඔක්කොම සල්ලි ටික හොදලා ගන්නවා. හරි. එහෙනම් කොහොමද බේරෙන්නේ? මේ රහස් තුන මතක තියාගන්න. පළවෙනි එක. කෙටි පණිවිඩයකින් එන කිසිම ලින්ක් එකක් ඔබන්න එපා. බැංකුවකින් ඔයාට ලින්ක් යවලා මෙතනින් ලොග් වෙන්න කියන්නේ නැහැ. ඔයාට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවද කියලා බලන්න ඕනේ නම් ඒ ආපු ලින්ක් එකෙන් යන්න එපා. ඔයාගේ ෆෝන් එකේ තියෙන බැංක් ඇප් එකෙන් හරි කෙලින්ම Google එකේ බැංකුවේ නම ගහලා හරි වෙබ්සයිට් එකට ගිහින් බලන්න. කෙටි පාරවලින් යන්න එපා. දෙවැනි එකේ ඔයා ක්ලික් කරන්න හදන ලින්ක් එක දිහා හොඳට බලන්න. ගොඩක් වෙලාවට එන්නේ bit.ly වගේ කෙටි කරපු ලින්ක්. එහෙම නැත්නම් ඉලක්කම් ගොඩක් තියෙන අමුතු ලිපිනයක්. නියම බැංකු වෙබ් අඩවියක නම පැහැදිලිව තියෙන්න ඕන. අමුතු ඉලක්කම් නොතේරෙන අකුරු තියෙනවා නම් ඒක අනිවාර්යෙන්ම ඔයාව කොටු කරගන්න හදපු ව්‍යාජ වෙබ් අඩවියක්. ඒක ක්ලික් කරන්නවත් එපා. තුන්වෙනි එක OTP එක. කවුරු හරි කෝල් කරලා කිව්වොත් සර් සිස්ටම් අවුලක් ෆෝන් එකට ආපු නම්බර් එක කියන්න කියලා. කුණු හරුපෙන් බැනලා කට් කරන්න. මොකද ඒ ඉල්ලන්නේ ඔයාගේ සේප්පුවේ යතුරු. අපි මේ තාක්ෂණය ගැන දැනගත්තට අපේ අම්මලා තාත්තලා තාම හරි අහිංසකයි. එයාලා මේව දන්නේ නැහැ. ඒ නිසා මේ වීඩියෝ එක එයාලට පෙන්නන්න. එයාලගේ මහන්සිය වතුරේ යන්න නොදී බේරගන්න එක ඔයාගේ වගකීමක්. මේ වීඩියෝ එකෙන් ඔයත් දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාගෙන යන්න. ඔයාගේ යාළුවන්ටත් අනිවාර්යයෙන්ම මේක ෂෙයා කරන්න. මේ වගේ දේවල් ගැන දිගටම දැනුවත් වෙන්න කැමති නම් පහළ subscribe button එක ඔබන්න.